ආයෙත් හැමෝටම අද කතා කරන්න යන්නේ මැයි මාසේ අස්වැසුම කාටද මේ නැති වෙන්නේ. ඉතින් ඔයාලත් මේ නම් ලිස්ට් එකට අයිති වෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. හරිතොරතුරු හරියටම නිවැරදිව අරගෙන ඉන්නේ මගේ channel එකෙන්. තාමත් subscribe කරලා නැත්නම් මෙන්න මේ display එකේ පේන විදිහට ඔයාලට channel එකට එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම නිවැරදිව මගේ channel එකෙන් නරඹන්න පුළුවන්. හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊතලෙන් පෙන්න තැනින් ඔයාලට touch කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන subscribe කියලා තියෙනවා. එතනින් ඔයාලට touch කරගන්න ඊතලෙමුත් පෙන්නවා. එතන bell icon එක ගාවින් ආපහු touch කරගන්න. ඊට පස්සේ මෙතන ඊතලෙන් පෙන්න ඔයාලට all කියලා තියෙන එතනින්මුත් touch කරගන්න. ඊට පස්සේ හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. ඔය විදිහට ඔයාලට එකතු වෙන්න පුළුවන්. එකතු වුණොත් මේ වගේ තොරතුරු මගහරින්න නැතුව ඔයාලට දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන්ම විතරයි. ඉතින් අද බලමු මෙන්න මේ විදිහට මැයි මාසේ මේක අප්‍රේල් මාසේ තමයි මේ විදිහට ආස්වසුම මුදල් කපනවා කියලා තිබුණේ. ඒත් ඔයාලට මැයි මාසේ වෙනකම් අප්‍රේල් මාසේ මෙන්න මේ විදිහට අවුරුදු මාසේ නිසා මේක දීලා තිබුණා. ඒ වගේම ගොඩක් කට්ටියගේ මේ විදිහට මැයි මාසේ ආස්වසුම කැපෙන්න නියමිතයි. ඉතින් මේ කියන්නේ ආස්වසුම මුදල් දෙන්නේ නැහැ එයාලට. ඉතින් කොහොමද ඒක සාමාන්‍ය දුප්පත්ම කෙනෙකුට මේක නැති වුණොත් කොහොමද හදාගන්නේ කියලා ඉස්සරහට අපි කතා කරමු. අද කතා කරමු මෙන්න මේ විදිහට කොහොමද මෙන්න මේ කියන ලිස්ට් එකට ඔයාත් අයිති වෙනවද කියලා බලන්න. මේ ලිස්ට් එකට ඔයාත් අයිති වෙනවා නම් ඔයාගෙත් මේ විදිහට මුදල් අයින් වෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට මුදල් අයිමි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ මාසෙන් පස්සේ ආය ආස්වසුමේ. ඉතින් මෙන්න මේ කියන ලිස්ට් එකට කියන්නේ ඔයා සාමාන්‍ය මේ විදිහට පොලියට සල්ලි දෙන කෙනෙක් නම් ඉතින් ඔයා මේ සල්ලි අරගෙන ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ගන්න තමයි මේ සල්ලි දෙන්නේ. ඉතින් ඒ සල්ලි අරගෙන මේ විදිහට පොලියට දෙන කෙනෙක් නම් ඔයා ඉතින් සමහර විට ඔයාගේ මේ විදිහට අස්වැසුම අනිවාර්යයෙන්ම නැති වෙන්න පුළුවන්. මොකද මේ දේවල් අත්‍යවශ්‍ය දේවල් වලට තමයි ඔයාලට ගන්න ඕන කරන්නේ. ඉතින් මේවා අරගෙන වෙලා මිනිස්සුන්ට පොලියට දීලා වෙලා ඒකම සල්ලි හොයනවා නම් ඔයාලගේ මේ විදිහට නැති වෙන්න පුළුවන්. ඒ වගේම වාහන අතර පහ ගෙවල් වල තියෙන්න පුළුවන්. එයාලා මේ විදිහට සල්ලි හොයන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඇතුලේ කන්ටියට පෙන්වන්නේ සල්ලි නෑ වගේ. ඒ උනට සල්ලි තියෙනවා. ඉතින් මේ විදිහට ඒ කන්ටියට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා ගෙදර මේ විදිහට කාගේ හරි ගිණුමකට ඒ කියන්නේ 5 දෙනෙක් ඉන්නවා නම් එක ගෙදර මම කියන්නේ එක ගෙදර 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා නම් දෙන්නෙක් මේ විදිහට සල්ලි හොයනවා නම් කොහෙන් හරි 50000 60000 එයාලගේ ගිණුම් වලට වැටෙනවා නම් එයාලගේ සමහර විට ගොඩක් දුරට නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දුප්පත් කට්ටියට තමයි අස්වැසුම දෙන්න ඕන කියලා තීරණය කළා තියෙන්නේ. ඒක නිසා තමයි මේ දේවල් මේ විදිහට නැති වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලගේ ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ පවුලේ රජයේ ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා නම් සමහරට එයාලට නැති වෙන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික ජොබ් කරන කට්ටියට සමහර විට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා කඩයක් එහෙම දාලා තියෙනවා නම් ඔයාලට ආදායම් මාර්ගයක් තියෙනවා නම් කොහෙන් හරි ඒ ආදායම් මාර්ගයක් තියෙන නිසා එයාලටත් මේ විදිහට නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන ලිස්ට් එකට ඔයාලත් අයිතිද කියලා ඔයාලා බලන්න. ඉතින් මේක දුප්පත්ම කට්ටියට මේක නැති වෙන්නේ නැහැ. අර කට්ටියට තමයි දුප්පත් කට්ටියට මේ විදිහට නැති වුණොත් අපි ඉස්සරහ හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ විදිහට ක්‍රමයක් තිබුණොත් ඒ විදිහට මම අරගෙන එන්නම්. ඉතින් මගේ channel එකත් එක්කම ඉන්න ඔන්න ඔය කියන කට්ටිය තමයි තවත් කට්ටියක් ඉන්නවා මෙන්න මේ විදිහට කොටු කපනවා. ඒ කියන්නේ සල්ලි දීලා ඉවරලා මෙන්න මේ විදිහට කොටු කපන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියගෙත් මේ විදිහට සල්ලි අස්වැසුම මුදල් නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන දේවල් වලින් තමයි අස්වැසුම මුදල් නැති වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටියට ඉතින් මෙන්න මේ විදිහට ඒක නිසා බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. හරිතොරතුරු අරගෙන ඉන්න මගේ channel එකෙන් තාමත් මගේ channel එකත් එක්ක ඉන්න නැත්නම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම නිවැරදි තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් තවත් මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.